ඊළඟාන පුතේ ලියාගමු 5x වර්ගයේ ධන 13x ධන k සමානයි බිඳුව සමීකරණේ 5x වර්ගය ධන 13x ධන k සමානයි බිඳුව සමීකරණේ 5x වර්ගයේ ධන 13x ධන k සමානයි බිඳුව සමීකරණේ එක් මූලයක් අනෙකේ පරස්පරය නම් කේ සොයන්න. ඔන්න 5x වර්ගයේ ධන 13x ධන k සමානයි බිඳුව සමීකරණයේ එක් මූලයක් අනෙකේ පරස්පරය නම් කේ සොයන්න. ඊළඟට තව ගානක් දීලා තියෙන පුතේ මෙහෙම x වර්ගයේ ධන ax ධන බීටා සමානයි බිඳුව හි මූල දෙක අට වන අතර x වර්ග ධන ඇල්ෆා x ධන b x වර්ග ධන ඇල්ෆා x ධන b සමානයි බිඳුව හි මූල තුන වේ. x වර්ග ධන ax ධන b සමානයි බිඳුව හි මූල සොයන්න. x වර්ග ධන ax ධන බීටා සමානයි බිඳුවේ මූල දෙකට වන අතර x වර්ග ධන ඇල්ෆා x ධන b සමානයි බිඳුවේ මූල තුන වේ. මෙන්න මේ සමීකරණයේ මූල සොයන්න. මම මුලින්ම උදේ පළවෙනි ප්‍රශ්නේ කරලා ඉන්නම්. මේ බලන්නකො පළවෙනි ප්‍රශ්නේ කියන විදිහ 5x වර්ග ධන 13x ධන k සමානයි බිඳුව කියලා වර්ගජ සමීකරණයක් තියෙනවලු. 5x වර්ග ධන 13x ධන k සමානයි බිඳුව කියලා වර්ගජ සමීකරණයක් තියෙනවලු. මෙන්න මේ සමීකරණයේ එක් මූලයක් අනිකේ පරස්පරය නම් මේකට මූල දෙකක් තියෙනවලු. අපි හිතමු එකක් ඇල්ෆා අනිත් එක බීටා. මූල කියන්නේ මෙන්න මේ වර්ගජ සමීකරණේ විසඳුවට පස්සේ ඉස්සෙල්ලා උත්තර දෙකනේ. x වලට එන උත්තර දෙකනේ. එතකොට ඒ උත්තර දෙකෙන් මෙයා කියනවා එක මූලයක් අනිකේ පරස්පරේලු. ඒ කියන්නේ එයා කියන විදිහට එක මූලයක් තුන නම් පුතේ එයාගේ පරස්පරය වෙන්නේ උඩ යට මාරු වුණාම එක යට තුනයි. එතකොට අපි දන්නේ නැහැනේ තුනද කියලා මේකේ මූලය. නිසා අපි ගමු ඇල්ෆා කියලා. එන එක මූලයක් ඇල්ෆා නම් පුතේ උගේ පරස්පරයේ අනෙක් මූලය එක යට ඇල්ෆා. ඔයාට ඕනේ මොනා කරන්නද කේස් හොයන්න. මට නිකමට හිතෙනවා මෙන්න මෙහෙම කරන්න. ඕනම් මම ඔයාලට නිකන් කරන්නම්කෝ. ඔයා මේ වගේ ගානක් දැක්කම ඔයා හොයන පොදු දෙන්නේ මූල එකතුව ගන්න එක. මූල එකතුව කියන්නේ ඍණ b යට එනේ. එතකොට ජේසන් මූල එකතුව කියන්නේ ඍණ b යට එනම් ඍණ b කියන්නේ පුතේ ඍණ 13 බෙදීම ඒ කියන්නේ 5යි. හරිද? එතකොට මගෙන් අහන්නේ කේනි. දැන් මූව ගත්ත ඇල්ෆා ධන 1ට ඇල්ෆා සමාන ඍණ 13ට 5. ඕන්නම් මට ඉතින් ඇල්ෆා නම් හොයාගන්න පුළුවන්. වැඩක් නෑනේ. කේනි මගෙන් ඉල්ලන්නේ. මං ඊළඟට මං දන්න දේ ලියනවා. මූල එකතුව ගත්තා වගේම මම මූල ගුණිතයත් ගන්නවා. මේ තියෙන මූල එකතුව මම මේකේ මූල ගුණිතයත් ගන්නවා. මූල ගුණිතය කියන්නේ c බෙදීමේනේ. c කියන්නේ k නේ. එතකොට a කියන්නේ 5නේ. ඔක සමානයිනේ පුතේ මූල ගුණිතය කෙලින්ම මේ දෙන්නගේ මූල ගුණිතේනේ. දැන් මේකේ අපි මෙහෙම ලියමුකෝ ආයි පාරක්. මූල ගුණිතේනේ
මූල ගුණිතය කියන්නේ අරුන් දෙන්නගේ මූල ගුණිතය කියන්නේ ඇල්පයි එකයට ඇල්පයි ගුණිතයනේ. එතකොට මේකේ ඇත්තටම මූල ගුණිතය කියන්නේ C බෙදීමේනේ. එතකොට C කියන්නේ K බෙදීම 5යි. මට කියන්නේ මේ ඇල්පට මේ ඇල්ප කැපුණාම 1යිනේ. ඕක සමානයිනේ K බෙදීම 5ට. පුතේ ආව මෙන්න පස්සරක් එක 5යි K සමානයි 5යි උත්තරය ආවා. ඕක තමයි අහන්නේ. ඕක තමයි ප්‍රශ්නේ උත්තරේ K සමානයි 5යි. හරිද? ඊට පස්සේ ඊළඟ කතාව බලමු ටිකක්. ඊළඟ කතාව බලමු. x වර්ග ධන ax ධන බීටා සමානයි බිඳුව. අහගන්නකො හොඳට අහගන්නකො කතාව. x වර්ග ධන ax ධන බීටා සමානයි බිඳුව. හි මූල දෙක අටලු. මෙයාගේ මූල කියන්නේ මේ සමීකරණයේ විසඳුවට පස්සේ එන උත්තර 2.8යිලු. පුතේ x වර්ගය ධන ඇල්ෆා x ධන b සමානයි බිඳුවේ මූල 3 මං ආගෙන් ඉල්ලන්නේ x වර්ග ධන ax ධන b සමානයි බිඳුවේ මූල මම දන්නේ නෑනේ ඇල්ෆා බීටා. හැබැයි මේ ඇත්තටම වර්ගජ සමීකරණයේ මූල කියන්නේ පුතේ x වලට එන උත්තරනේ. ඔයා නිකම් බලන්න a සහ b හෙව්වනම් ඔයාට මේ වර්ග සමීකරණය අර 4 වසර ක්‍රමයට හොයන්න පුළුවන්. a b හෙව්වනම් හරිනේ. එහෙනම් බලන්න a b හොයන්න. ඊට පුතේ මගේ අවශ්‍යතාවය a සහ b සෙවීම. මන් ලියනවා මූල එකතුව 2 8 සමානයි. ඍණ b යට a කියලා 2 8යි 10යි. ඍණ b කියන්නේ ඍණ a කියන්නේ 1යි. s වර්ගයේ සංගුණකය. මෙන්න બોලේ ඍණ 10 සමානයි a වෙනවා. මූල ගුණිතයත් අපි ඕනනම් ගමුද? ඕනේ නැති වෙයි නේද? b ට වැඩක් නැහැනේ a b නේ ඕනේ. අරයගෙන් ගමුකෝ b හවු වෙන්න මූල ගුණිතය. එහෙනම් ඔන්න මූල ගුණිතය සමානයිනේ c යටේට. c කියන්නේ b නේ. a කියන්නේ 1යිනේ. 3 වරක් 3 9යිනේ. b යට 1යි. a කියන්නේ 9 සමානයි b ට. මේ තියෙන්නේ මූල ගුණිතය. මේ තියෙන්නේ මූල එකතුව. ඉතින් මගේ අවශ්‍යතාවය තෘප්තයි. මට ඕනුනේ a සහ b සොයන්න. මං a හෙව්වා ඍණ 10යි x එකතු කිරීම b හෙව්වා 9 සමානයි බිඳුවයි. ඉතින් පුතේ මොන ඇල්ෆා ධන බීටාද? අපිට 2.5 සමීකරණයක් වෙයිලා තිනවා වර්ග සමීකරණයක්. එහෙනම් සමෝස් අපි මේකේ සාධක කඩමු. x ඍණ 9යි මේකේ x ඍණ 1යි සමානයි බිඳුවයි. ගුණිතයක් වෙන වෙනම සමාන කරන්න බිඳුවට x ඍණ 9 සමානයි බිඳුව හෝ x ඍණ 1 සමානයි බිඳුව. පුතේ උත්තර දෙකක් එනවා. x සමානයි 9 හෝ x සමානයි 1යි. එහෙනම් මං අහන්නේ මේ වර්ග සමීකරණ විසඳුවාට පස්සේ x වලට එන උත්තර හේවත් මූල. එහෙනම් මේ මූල දෙක 9 සහ 1. ඔච්චරයි. මූල දෙක 9 සහ 1. හරිද? එහෙනම් ඒ වැඩේ හරි.